ජීවිතේ තවත් අලුත් එක දවසක්. ඉතින් මේ තමයි මගේ ගෙදර බැල්කනියේ ඉඳන් අපේ අවට පරිසරය පේන විදිය. මේක හරිම ලස්සනයි. මොහොතින් මොහොත වෙනස් වෙන පරිසරය. උදේට දකින්න පරිසරය නෙමෙයි ආයි හවස් වෙද්දී ඉර බැහැගෙන යද්දී පේන පරිසරය. මෙතන හරිය ලස්සනට හැමදේම පේනවා. ඉතින් මේ ඈතින් පේන්නේ ටොරොන්ටෝ නගරය. ඒ වගේම සීන් කුළුණ. ඉතින් මේ අහසයි ගොඩබිමයි එකතු වෙන තැන තද නිල් පාටට තියෙන කොටස ඔන්ටාරියෝ විල. ඒකත් මෙතනට හරිය ලස්සනට පේනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර ඉඳන් හුවක දුරින් තියෙන ඕෂන් ෆ්‍රෙෂ් ෆුඩ් මාකට් එක. අද අපි යමු එතනට. ඉතින් මෙතනට ගියාම ආසියාවේ තියෙන ඕනම කෑමක් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ඉතින් විදේශ රටක ජීවත් වෙද්දී ගොඩාක් අය හිතන දෙයක් තමයි අපේ රටේ කෑම අපි කොහොමද හොයාගන්නේ කියලා. ඇත්තටම කැනඩාවේ ඔන්ටාරියෝ වල මේ වගේ ඕෂන්ස් බ්‍රාන්චස් 3ක් තියෙනවා. ඉතින් ඒක මේ රටේ ජීවත් වෙන අයට හරි පහසුවක්. ඉතින් ලෝකෙ කොහේ හිටියත් තමන් කැමති රසවල් තමන් අතාරින්න අමතක කරන්න ඕනේ නැහැ. මේ වගේ තැනකට ගියාම අපි ආස දේවල් ඒ විදිහටම හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට හුරු පුරුදු කොළ වර්ග, එළවලු වර්ග, අල වර්ග, පළතුරු මේ හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. ඒත් මිලත් හරිම සාධාරණ මිලක් තියෙන්නේ. අනිත් ප්‍රධානම දේ තමයි නැවුම් බව. ඉතින් දුර රටවල් වල ඉඳන් මේ රටවල් වලට මේ එළවලු පළතුරු එද්දී නැවුම් බව ඒ විදිහටම තියෙනවා. ඒකත් හරිම වටින දෙයක්. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති ලෝකේ ඕනම තැනක මිනිස්සු කෑම එක මතක හදන්නේ. සමහර කෑම අපිට අපේ රටේ දේවල් මතක් කරනවා. අපි අපේ පුංචි කාලෙට අරන් යනවා. ඉතින් ඒ වගේ කෑම්බීම ගොඩක් මං අද දැක්ක මෙතන. ඒ වගේම වෙරළු, දන්, හිඹටු, කජු පුහුලන් මේ කාපු අන්තිම පරම්පරාව අපි වෙන්න ඕනේ. අදටත් සුපර් මාකට් එක හරි මේ වගේ එළවලු පළතුරු දැක්කම හිතේ කොනක සතුටක් දැනෙන්නේ ඒක නිසා වෙන්න ඇති. ඉතින් එහෙම බලද්දී ලෝකේ විවිධ රටවලින් ආපු මිනිස්සුන්ට තමන්ගේ ආහාර සංස්කෘතිය, තමන්ගේ රස මතකයන් තවත් ඉස්සරහට අරගෙන යන්න හරි පහසු තැනක් මෙතන. ඒ වගේම මෙතන එළවලු පළතුරු වලට අමතරව මස් මාළු කුළුබඩු වර්ගත් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො නැවුම් කංකුම් මිටි. මේක හරිම නැවුම් විදියට තියෙනවා. ඒ වගේමයි අමු කහ. ලංකාවෙත් මං හිතන්නේ හොයාගන්න අපහසුයි සුපර් මාකට් වල. ඉතින් මේ හැමදේම හරි පහසුවට ඉතා කුඩා ප්‍රමාණවලින් තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ තියෙන්නේ කිරියල දඬු. මාත් ඇත්තටම කාලා නැහැ. මේ ඒ වගේ දේවලුත් මේ තැන ගන්න පුළුවන්. ඉතින් මේ කෑමවල දකින අනිත් විශේෂම දේ තමයි නැවුම් බව වගේම මේකේ ගොඩක් ප්‍රභේද තියෙනවා. හැම වර්ගයකම මිරිස්වල, අල වර්ගවල ඒ හැම දෙයකම තව තවත් ප්‍රභේද තියෙනවා. ඉතින් කැනඩාව කියන්නේ ලෝකේ හැම රටකින්ම මිනිස්සු ඇවිල්ලා එකට ජීවත් වෙන රටක්.
ඉතින් මේ වගේ තැනක මේ වගේ සුපර් මාකට් එකක් මිනිස්සුන්ට හැමදේම පහසු කරනවා. ඒ වගේමයි මේකේ නම තමයි ඕෂන්ස්. ඉතින් ඇත්තටම මට හිතෙනවා ලෝකේ සාගර 5ක් තියෙනවා. ඒ 5ක එකතුව වගේ තමයි මේකට ඇත්තටම නම වැටලා තියෙන්නේ. ලෝකේ හැම තැනකම මිනිස්සුන්ට ගැළපෙන කෑම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ අල වර්ග පාටවල් වලින් වෙනස් වෙනවා, හැඩයෙන් වෙනස් වෙන අල වර්ග, ප්‍රමාණයෙන් වෙනස් වෙන අල වර්ග. ඒ වගේ ගොඩක් අපිට තෝරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ හැමදේම ඒකත් අපිට බඩුවා ගනිද්දි හරි පහසුයි. මේ වගේමයි බතල වර්ගත්. මෙතනත් පාටවල් වලින් වෙනස්. මං හිතන්නේ රසවල් වලිනුත් වෙනස්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සීතකල පළතුරු වර්ග. මේ තියෙන්නේ ෆ්‍රැෂන් රොට්. මේක හරි විශේෂ දෙයක් මම දැක්ක. මේ තියෙන්නේ උග්ගස්වල පස්පංගුව. ඉතින් මේ උග්ගහක සම්පූර්ණ පස්පංගුවම මෙතන තියෙනවා. මම හිතන්නේ මේක ඖෂධ විදිහට භාවිතා කරන දෙයක්. ඉතින් මේ තියෙන්නේ නැවුම් කෙසෙල් කොළ. මෙතන ග්‍රෑම් 454ක පැකට් එකක් තමයි මේ මිල දාලා තියෙන්නේ $2.29යි. ඒ වගේම මේ තියෙන්නේ දන් දින්නලල තම්බපුවා. ඒකත් හරිම ලස්සනයි පාට. මේ තියෙන්නේ වරක. ඉතින් මේ තැනත් හරි විශේෂිත තැනක්. දසදහස් ගාණක් නිෂ්පාදන අතරේ ලංකාවේ නමක් ඇත්තටම දැක්කම හිත ඉබේම ඒ දිහාවට යනවා. තමන්ගේ රටේ දෙයක් ලෝකේ අනිත් මිනිස්සු මිලදී ගන්න මේ රාක්කවල තියෙනවා දැක්කම ඇත්තටම හරිම සතුටුයි වගේම හරිම ආඩම්බරයක් දැනෙනවා. අපේ රටේ පුංචි වුණාට අපේ රටේ රස ලෝකේ අනිත් රටවල් වලට යවනවා මෙහෙම දැක්කම හදවතින්ම සතුටුයි. ඉතින් ඒ වගේමයි මේ පැත්තේ තියෙන්නේ මේ සතියට සේල් දාපු බඩු. මේ තියෙන්නේ මී පැණි කිලෝ 1 මිල තමයි මේ දාලා තියෙන්නේ $6.99ක්. ඒ වගේම මෙතන තිබුණා කජු වගේම ආමන්තුත්. ඒ මේ දවස්වල මෙතන සේල් දාලා තිබුණේ. ඉතින් මේ වගේ හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන් වුණාම මිනිස්සුන්ගේ කාලයත් ඉතිරි. ඉතින් අදට අපේ ගමන ඉවරයි. ඉතින් මේ සුපර් මාකට් එකේ ඇවිදගෙන යද්දි මට තේරුණේ මේක සාමාන්‍ය කඩයක් නෙමෙයි. මේක තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ රස මතක, තමන්ගේ පුංචි කාලේ මතක මේ සේරම එකට එකතු වෙලා තියෙන තැනක්. ඉතින් මාත් ඇත්තටම මෙතන සුන්දරත්වය අද අත්විඳා. මොකද වෙනදට කලබලේ බඩු ටිකක් අරගෙන ගියාට අද එකින් එක මං S2කින් බැලුවා, අතින් අල්ලලා බැලුවා. ඉතින් එහෙම බලද්දි හරි සතුටුයි.
ඉතින් ඒ වගේ මේ එළියට යද්දී මෙතන තියෙනවා ආසියාවේ නිවර්තන කලාපීය ශාක ටික. ඉතින් මේකත් ඉන්ඩෝ ප්ලාන්ට් විදියට අපිට ගේ ඇතුළේ තියාගෙන ගෙදර පුංචි ඉඩක් හරිත කලාපයක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකත් හරිම සතුටුයි. එහෙනම් ආයෙත් දවසක කැනඩා ජීවිතයේ අලුත් කතාවකින් හමු වෙමු. ස්තුතියි. මම මේපල් ඇන් මිස්ට්.